ඇත්තමයි නේද මුම් මේ රහතුන් දැක්කම මේ රහතෙක් දකින්න කොයි තරම් දෙයක්ද කියලා ඔය කියෙව්වට ඕකුන්ට රහතු ඇවිල්ලා ධර්මයේ කියන්න පටන් ගත්තද ඕකුන් ගල් ගන්නවා මේකේකට මෙහෙම කරනවනම් 10ක් 15ක් ඇවිල්ලා කියන්න ගියොත් ගල් ගන්නවා ඕකුන් ඉවස ගන්න බැරුව ඇයි උන්ගේ ඒවට සම්පූර්ණ විරුද්ධ පැත්තනේ කතා කරන්නේ අහන් ඉන්න බෑ චරට අමාරුයි. දැන් මේ මං සාමාන්‍ය කියලා මේ නිකන් මාර්ගය විතරක් කියලා. දැන් මම මේවයි සේරම යථාර්ථය කියන ගත්තොත් ඉන්නේ. මේ උන්වත් එන්නේ නැහැ. එච්චරට මේ පුදුම කතන්දරයක් මේක මේ දැන් උගලන්ටම තේරෙනවනේ උගලන්ට කොච්චර අමාරුද මේක कंट्रोल කරගන්න බැහැනේ නේ කොච්චර මෙතන උස්සලා තිබ්බත් ආයෙත් අතෙන්ටම වැටෙන්නේ. ඒක පුදුමේ කියන්නේ දැන් මේ ලෝකෙ දිහා බැලුවම තේරෙන්නේ නෑනේ අනේ ලස්සනට ඇඳලා යනවා ගෙවල් දොරවල් මාලිගාවල් වගේ මේ පාටිස් දානව ඉවරයක් නෑනේ. ඉතින් මේව දිහා බැලුවම හිතනවා කොහොම අනිත්‍යයි කියන්නේ බොරු නෙවෙයි. කොච්චර ලස්සනද මේ ලෝකේ. එහෙම නේද මුන්ට පිස්සු මේ කියලා. එතකොට උන් හිතන්නේ එහෙම. මොකද එච්චරට චරට භයානකයි. ඉතින් මේකෙන් කෙනෙක් ගැලවිලා යන්න ඉතින් අනිවාර්යයෙන්ම පුරුදු වෙලාම තියෙන්න ඕන තමන්ම. සොයන් විනයක් සොයන් මේ යථාර්ථයට ලං වෙන්න ඕන. ටික ටික. ඉතින් ඕගොල්ලන්ගේ ගෙවල් වල තමයි වැඩිපුරම බොරුව යන තැන්. නේ? එහෙම නේද? බොරුවේ උපරිම තියෙන්නේ ඕගොල්ලන්ගේ ගෙවල් වලනේ. මං කියන්නේ බොරුව. බොරලු නෙමෙයි. බොරලු මොනවද බොරලු? බොරලු කියන්නේ බොරුවට ඉතින්. වෙන බොරලු නෑනේ. ඕගොල්ලෝ කැමති උපන්දින සාද පවත්වනවා දාන දෙනවා පාටි දානවා කනවා බොනවා නටනවා ඕව නේද ඔන්න බොරුව බොරලු ඕගොල්ලෝ කැමතිද නැද්ද ඒවට උපන්දිනේ අමතක වුණොත් දුකයිද නැද්ද දානවද උපන්දින උත්සව නෑ ඔය think ළමයි කරනවනේ ඉතින් ඒ නිසා මටත් ඉතින් ඉන්න එපා ඒවට නේද මට පේන්නේ ඔයගොල්ලෝ මහා බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු කියලා එහෙම නැද්ද වත් එහෙමයි හැමෝම අසරණයි එතන බොරුව තුල තමයි ජීවත් වෙන්නේ. මොකද නැත්නම් තමුන් තනි වෙයි තමුන්ට උන් හිටිතැන් නැති වෙයි කියලා බයයි. ඉතින් ගෙදර පාටියක් දානකොට නේ අම්මා මොකක් හරි කිව්වොත් ඉතින් උන් ඉලවල දායිනේ අම්මට වහන් ඉන්න බෑ නේ උන් ගෙදර යන්න මෙහෙ ඉන්න එපයි කියයි නේ. ඉතින් ඒ නිසා බයට ඉන්නවා ඒකේ. කාගෙන බීන ඕන දෙයක් කරපු දෙන් කියලා. එහෙම නැති ඒ වුණොත් ඉන්නවා අම්මෝ වයසක ගෑනු ටික ඔක්කොම නේ නටනවා කනවා බොනවා. අයියෝ පවුනේ උන්ට මේ බාන කිව්වම අර පරේව මට නාකි බැල්ලි කියලා බැනලා තියෙනවා. අරුන්ට කියන්නේ නැහැ මොකොත්. මේකේ යථාර්ථය වෙන්නලා දුන්නා. මන්නනේ. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ මුන්ට පිස්සු කියලා. ඒක තමයි යථාර්ථය. හැබැයි ඉතින් හරි භයානකයි. ඉතින් මම නම් ගැලුණා අම්මෝගලෝ දන්න ධෛර්යය දාලා කොහොම හරි ඔය බොරුවෙන් අන්න බොරළු වලින් අයින් වෙලා එළියේ නෙමෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඇතුළෙමයි හතුරා ඉන්නේ ඒගොල්ලන්ගේ කොහොම හරි ගලව ගන්න ඕන මේක බය නැතුව අතහැරලා දාන්න ඕන එකෙක් තරහ වෙන්න බැරි නම් ඕන මගුලක් වෙච්ච දෙයක් ඕන එකෙක් මට ඕන නීතියක් දාලා මට ඕන එකක් නැති වෙච්ච දෙයක් මට කමක් නැහැ කියලා කරන්න මෙන්න මුකුත් නැති වෙලා නැහැ අන්තිමට බලනකොට මූ තමයි මේ කිව්වේ නැති වෙයි ඕක කරන්න එපා ඕක කරොත් මෙහෙම වෙයි හරම වෙයි කියලා කිව්වේ මූ අන්තිමට ෂෝක් එකට මෙන්න තියෙන
හැබැයි මේ මුකුත් නෑ මුකුත් අර මේ අර නැති වෙයි කියලා හිතපු එවුන් හොඳටම ඈත් වෙලා හරි සැනසීමයි. නැති වුණොත් බය හිතුනේ උන් ටික දැන් එහෙමනේ අපි තියෙන්නේ නේද දැන් මම මේගොල්ලත් එක්ක සම්බන්ධකම් පැවැත්වුවේ නැති වුණොත් ඉතින් මේගොල්ලෝ ඈත් වෙලා යයි එතකොට මට කාත් කවුරුත් නෑනේ මගේ මරණයටවත් කවුරුත් නෑනේ ගගානේ ඔය යන්නේ දැන් ඒව ඔක්කොම අතහැරලා ගියා දැන් උන්ගේ මරණයට කවුරුත් නැතුණාට මගේ මරණයට ඕන තරම් ඉඳී ආවත් එකයි නාවත් එකයි මට ඒක ප්‍රශ්නිකුත් නෑ ඊළඟට මට හිතුණා දැන් මගේ මරණයට මං හිතන්නේවත් නැති උන් ඇවිල්ලා මේව කරන්නේ මේකට. ඉතින් මං අපරාධනේ අරුන් නැති වෙයි කියලා බයට මං ගියා නම් සංසාරේ. මොන අපරාධයක්ද? ඉතින් ඕගොල්ලන්ටත් එහෙම තමයි. ඕගොල්ලෝ දැන් හිතන් ඉන්න ඕනේ අරගොල්ලෝ මේගොල්ලෝ එහෙම කොටසක් ඉන්න ඕනේ ඒගොල්ලෝ නැති වෙයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කියන්නේ එහෙම වෙන්නේ නෑ. එහෙම ලෝකයක් නෙමෙයි මේ. එහෙම එකක් මේ මනස හදන්නේ. එහෙම නෑ. කොහොම හන්නේ ඒකයි කියන්නේ කඩන්න එතනින්ම අර බය හිතන තැනම කඩන්න. එතනින්ම අයින් වෙන්න. අර මල් පූජා කරන්න මගුලක් කියනවා අර කිව්වේ. මෙච්චර බානක ඒවා අතහැරපු මට ඕක කච්චාද ඉතින් නේ මං ඒකයි කියන්නේ ඔයා හිතන කිසි දෙයක් වෙන්නේ නැහැ ඔයාට ඔයාගේ සම්මාදිට්ඨිය වැඩි නිදහස් වෙයි කවුරුවත් ඔයාගේ පස්සෙන් ඇවිල්ලා බනින්නේ නැහැ අපි එහෙම එනවා කියන බයටමයි මේ සීරම් වැරදි කර කර සසර යන්නේ අපි හිතනවා කියලා වචනේ අපි කැපුවම මේක එහෙම හිතෙනවා හිතුනම ඒක ගැන හිතනවා ඒකයි කියන්නේ මේ ලෝකේ භයානකයි මේකේ බේර ගන්න කිසි කෙනෙක් නැහැ බුදු කෙනෙක් විතරයි සියලු දෙනා සත්වයාටම අනුකම්පාවෙන් මේ යථාර්ථය පහදලා දෙන්නේ මේකේ ගිහිල්ලා ගැලවිලා ඵලයල්ලා හිමින් සැරේ කියලා සද්ද දාන්න ඕනේ නැහැ හිමින් සැරේ ඵලයල්ලා වැඩේ කරා ඒක මම අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අද මට මෙහෙම කියන්න පුළුවන් උනේ ඇයි මං ඒ බය නැතුව ඒව කඩලා දැම්ම නිසානේ. ඉතින් මං ඕගලන්ට වරදක් වෙනවා නම් මං කියනවද ඒක? නෑ. ඕගලන්ගේ පස්සෙන් එන්න මොකෙක්වත් නෑ. එහෙම කියලා මෙයා කියන්නේ. කර්මානුරූපව වෙන්න තියෙන දේවල් වෙනවා. ඒව වළක්වන්නත් බෑ. තේරුණා? එහෙම තේරෙනවද කියන ඒවා? දැන් තමුල්ල බැඳිලා ඉන්න ඒවා මොනවද? මනසේ බැඳිලා ඉන්න ඒවා. තාම මෙහෙම වෙයි, හරම වෙයි කියලා බැඳිලා ඉන්න ඒවා. කර්මානුරූපව කැඩෙන්නෙත් කර්මානුරූපව බැඳෙන්නෙත් කර්මානුරූපව. දැන් කවුරු හරි හිතනවා නම් දැන් අපි දැන් හිතමු මේ මට සලකන්න කෙනෙක් නැහැ මම මෙයාත් එක්කම ඉන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. හැබැයි කර්මානුරූපව එයා කොච්චර යන්න හැදුවත් ඔයාගේ කර්මය හොඳ නම් ඔයාට ලැබෙන්න තියෙනවා නම් උට යන්න වෙන්නේ නැහැ. උට කරන්නම වෙනවා. අන්න එහෙමයි. හරිද? ඒ නිසා ඒවා වෙන න්‍යායක් තියෙනවා මේ ලෝකේ. මොකද ඒක මම හොඳටම අත්දැක්ක නිසා කියන්නේ එහෙම ඕගලන්ට නිවන් දැක්කා කියලා ඕගොල්ලෝ මරන්න බෑනේ කොහොමදත් නේ. මැරුවොත් ඉතින් ඌට හිතා ගන්නවත් බෑනේ නේ ඌට වෙන්න දෙන්නේ. අනන්තරි පාප කර්මයක් නේ ඕගොල්ලෝ rahat වෙලා ඕගලන්ට මේ එහෙම වෙන්නෙත් නෑ. හැබැයි ඕගොල්ලෝ එහෙම පාපයක් කරලා තියෙනවා නම් ඒක විපාක නොදීන්නෙත් නෑ. මොකද අපිට බුද්ධ ශාසනයෙම තියෙන නිදසුණක් නේද? අපිට මේ දේවල් හොඳට අවබෝධ කරගන්න කිසි කෙනෙකුට මොකුත් කරන්න බෑ රහතෙකුට එයා අකුසලයක් කරලා නැත්තම්. මොකද එයා අර පාරමී ගුණයන් තුල සුපිරිම තැනට මනස අරගත්තානේ. දැන් එයාගෙන් කිසි කෙනෙකුට වරදක් වෙන්නේ නැහනේ. වරදක් කරොත් නේ වරදක් වෙන්නේ නේ.
ක්‍රියාවට ක්‍රියාවක්නේ ලෝකේ තියෙන්නේ නේද? එයා අක්‍රිය කළා නම් තියෙන්නේ දැන් ඔක්කොම. එයාට කවුරුවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයා දැක්කත් ආක බලන් යන්නේ. එයාව ගණන් ගන්නෙත් නැහැ ඉතින්. මොකද එයා බලාපොරොත්තු වෙන්නේ නැහැනේ කාගෙන්වත් වැඳුම් පිදුම්නේ. ඊව බලාපොරොත්තු වෙන්නේ පෘථග්ජනයමනේ. ඉතින් යාර ප්‍රශ්නයක් නැහැ. ඇඟේ හැපිලා ගියත් යාර ප්‍රශ්නයක් නැහැ ඉතින්. හැබැයි ඇඟේ හැපෙන්නෙත් නැහැ. මම ඒකත් බැලුවා ඊම හැපෙන ස්වභාවයකුත් නැහැ. හොඳට අයින් වෙලා ස්වභාවයක් තියෙනවා. මේ එහෙම වෙන්නෙත් නැහැ. හරි පුදුමයි. ඉතින් මේක මේ අති දීර්ඝ සංසාරික අවසාන කොටසනේ. එතකොට මේ අවසාන කොටස විශ්මිතයි. මෙතනින් ඉවරයිනේ. ඉතින් එතන මොකද මේ සංසාර ගමන ඕනෑම කෙනෙක් අවසන් කරන්නේ අතිපාරිශුද්ධ වෙලා. අතිපාරිශුද්ධ නොවන තාක්කල් එයා සසර යනවා. එතකොට අතිපාරිශුද්ධ වුණාම එයාට නිතින් රහතා කියලා කියන්නේ. අතිපාරිශුද්ධ වුණාම ගමන නවතිනවා. ඒකනේ කට්ටිය කැමති නැත්තේ අපෝ ගමන නැත්තම් වැඩක් නැහැ නේ. වැඩක් නැහැ නේ ඉතින් නිවන දැක්කා. ඒක භුක්ති විඳ ඉන්න තියෙන්නේ පෑජෝලියේ. ඒ කවුද හිතන්නේ? පෘථග්ජනය. ඒක නිසා තමයි මම මෙච්චර කියන්නේ උගලන්ට මේ මෙච්චර කියන්නේ උගලන්ට යම් තැන්වල උගලෝ මේ බය හිතෙන තැන් උගලන්ගේ සිතෙන් සකස් කරලා දෙනවා. ඒවා කිසිම බයක් නැත්සෝ සැකයක් ශෝකයක් විචිකිච්ඡාවක් ඇති කරගන්න නැතුව එතනින් අයින් වෙන්න කියලා. මොකුත් වෙන්නේ නැහැ. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඕගලන්ට උනත් එහෙමයි.